ආයුබෝවන් ප්‍රේමවන්තයිනි ඔබට සුබ දවසක්. මේ දවසේ සිතුවිලි වැඩසටහන් මේ සතියේදීම මම කල්පනා කරා ප්‍රධාන යොමු කිරීමකට ඔබව ඇතුළු කරන්න. එනම් ශුද්ධ බයිබලයේ කොටස් දෙකක් තිබෙනවා. පැරණි ගිවිසුම, අලුත් ගිවිසුම. ඒ වගේම මේ දෙව්මැදුරට යන අපි ක්‍රිස්තියානීන් එහෙම නැත්නම් කතෝලිකයින් කියන පිරිසට අයත් වන අයගේ ප්‍රශ්නයක් බොහෝ විට මට දැනගන්න ලැබෙනවා. ඒකක් තමයි ප්‍රධාන දේ තමයි මේ මත්පැන් පොඩ්ඩක් බිවට කමක් නැද්ද කියලා. මත්පැන් කියන දේ පාපී දෙයක් බව සුද්ධ බයිබලයේ තිබෙනවා. එය දුරු කරන්න කියලා. මොකද ඇතම් ස්ථානවල තියෙන සිදුවීම් වලින් මේ අය තේරුම් ගන්නවා මේ අපිටත් පොඩ්ඩක් බිවට කමක් නැහැ කියලා. ඒකට උදාහරණයක් ගේන්නේ තිමෝතියස්ට සුද්ධ පාවුලතුමා එයාගේ බඩේ අමාරුව නිසා පොඩ්ඩක් මේ මද්යපානය පාවිච්චි කරන්න කියලා යම් තැනක තියෙනවා. ඒ බඩේ අමාරුව උදෙසා පමණයි බෙහෙතක් එදා කාලේ තිබුණු බෙහෙතක් ඒක. නමුත් මේක උදාහරණයකට අරන් පොඩ්ඩක් බොන්න පුළුවන් කියන එක නෙවෙයි කාරණේ. මේකේ හොඳම දේ තමයි මේ අපි දන්නවා මේ කාදිනල් වහන්සේ එනම් රෝමානු කතෝලික සභාවේ මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මේ බෝම්බ ප්‍රහාරයේ වෙලාවේදී අපි හැමෝටම ඇහෙන්න කිව්වා පලිගන්න එපා. දැන් මේ ටිකම පුවත්පතක සඳහන් වුණා යම් ලේඛකයෙක් ලියලා සුද්ධ බයිබලයේ තියෙනවා ඇසකට ඇසක්ක දතකට දතක්ක ඒත් කාදිනල් වහන්සේ මේකට පටහැනිව මේ විදිහට ජනතාව සංසුන් කරගත්ත බොහොම හොඳයි කියලා. නමුත් ඒ ලියපු පුද්ගලයා බයිබලයේ කියව පුද්ගලයෙක් නෙවෙන බවයි මගේ හැඟීම. මේ කොටසක් පමණක් අල්ලගෙන කියලා. පරණ ගිවිසුමේ තියෙන සියලු දේවල් වලදී මිනිස්සුන්ගේ වැරදි, ඔවුන්ගේ නොපනත්කම් මේ හැම එකකටම පාපී අවස්ථාවන් කියලා වෙන් කරලා තිබුණත් මිනිසුන් එවැනි දේ කරනවා. ඇසකට ඇසක් දතකට දතක් කිව්වම ඔබට කිසිසේත්ම දැන් මට ගැහුවොත් එimhe කවුරු හරි මගේ දතක් කැඩෙන්න ඒ විදිහටම මට දත කැඩෙන්න අනිත් මිනිහට ගහන්න බෑ. ඒ නිසා තමයි පෙන්නලා තියෙන්නේ ඇසකට ඇසක් දතකට දතක් කිව්වම අපිට කිසි කෙනෙකුට නැවත පරිගැනීමක් කරන්න බැහැ කියන સિદ્ધාන්තය තමයි මේක යට තියෙන ගැඹුරේ. අපිට ඒ විදිහටම ගහන්න බෑ වෙන කෙනෙක්ට. දැන් මේ කාදිනල් වහන්සේ කිව්ව උත්තරේ තමයි අපිට වැදගත් වෙන්නේ. මොකද අලුත් ගිවිසුමට එනකොට යේසුස් වහන්සේගේ න්‍යාය මොකක්ද? ඔබට යම් කෙනෙක් කුමක් කරනවාට ඔබ කැමතිද? අන්න ඒ දෙම ඔබට කරන්න. දැන් මම වැරද්දක් කරනවා. ඒතර මට ගහනවට කැමතිද කවුරු හරි? මම වැරද්දක් කළත් නෑ නේද? එහෙනම් අපි කැමති හැමෝම අපට යහපත් දේ කරන්න. යේසුස් වහන්සේගේ ජීවිතයේදී මේ සියලුම දේවල් වැරදි පැත්තක දාන්න වෙනවා අපිට කොච්චර අලාභයක් වුණත්. අපි කරන්න ඕන හැම වෙලේම අපි අපට වෙනත් අය කරනවට කැමති දේ. මෙන්න මේකට තමයි යේසුස් වහන්සේ රන් අන කියලා කිව්වේ.